හොඳයි අපි x සමානයි 2 වෙද්දි හොයලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරන්න ඍණාගයක් දාලා බලන්න ඍණාගයන් වලදී කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නේදී ඕනේ නැහැ මම කියන්නේ ප්‍රැක්ටිස් කරද්දී මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කරලා තියෙන එක හොඳයි එක්සෑම් එකේදී ඍණාගයක් දුන්නොත් x සමානයි මන්නේ උදාහරණයකට ගන්න ඍණ 6 වගේ. එතකොට y අගය කොහොමද ගන්නෙ? අතර ධන දෙවරක් මෙතන ඍණ 6 දැක්කද? ආය ඍණ මෙතන ඍණ 6 වර්ගය. ඊට පස්සේ මෙතන මේ පොඩ්ඩක් මේවා පැටලෙනවා සමහර දරුවන්ට පොඩ්ඩක් බලා ගන්න. හරියට මේ කෑලි වලට වෙන් කරගත්තා නම් හරි. මේක එක කොටසක්. මෙයා අනිත් කොටස. කොහොම යන්නේ. හරි. එතකොට මෙතන ධන දෙක වැඩි කරන්නේ ඍණ 6. එතකොට දෙනවා ඍණ 12ක්. ඒ කෑල්ල ඉවරයි ඊට පස්සේ. ඊට පස්සේ මෙතන ඍණ තියෙනවා. මෙතන ඍණ 6 වර්ගය කීයද? ඍණ 6 වැඩි කිරීම ඍණ 6. ධන 36යි. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන මේ ඍණ ලකුණ තියෙනවා. ආයේ මෙතන ධන 36ක් ආවා. එක්ක. ඊට පස්සේ මේ දෙක වැඩි කරන්න. එතකොට එනවා ඍණ 36ක් එනවා. මෙතන ඍණ 12 තියෙනවා. අයි මෙතන 4. දැන් ඊට පස්සේ පුළුවන් සුළු කරන්න. එහෙමයි වෙන්නේ ඍණ ලකුණුත් එක්ක පොඩ්ඩක් චැලෙන්ජින්. හරි ඍණ අගයන් වලදී ඉන්න පොඩ්ඩක් ඕවාගේ අර කඩ ඉරිටියක් ඇඳලා කරන්න හිමින් සැරේ ඔය ටක් ගාලා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණාම ප්‍රස්ථාරෙත් වෙනස් වෙනවා. ඒකට වරදිනවා. අනික පොඩි සෙන්ස් එකක් තියාගන්න ඕනේ. දැන් මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රස්ථාරය කො මේ වගේ එකක් නැත්තම් මේ වගේ එකක්. මේ පොයින්ට්ස් ටික තියෙන්න ඕනේ මේ වගේ ලස්සනට යන්න ඕනේ. පොයින්ට්ස් එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඒකේනවා සුළු කරලා තියෙනවා වැරදි. ඒක පොඩ්ඩක් ආයෙ ගිහිල්ලා බලන්න. ඉතින් මෙතන උත්තරේ එන්නේ 4 ඍණ 12 ඍණ 36. ඍණ 12යි ඍණ 36යි ඍණ 48යි. ඒතර ධන 4යි ඍණ 48යි ඍණ 44යි කියලා. හරි. ඒ වගේ නේ ඉතින් ප්‍රැක්ටිස් කරන්න කරේ. දැන් අපි y යගේ හෙව්වා. ඊට පස්සේ සුදුසු පරිමාණයක් යොදාගෙන දැන් ප්‍රස්ථාර කුලේ හරියට භාවිතා කරන්න ඕනේ. කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි බලන්න මේ x අගයන් වල පරාසය y අගයන් වල පරාසය. ඒක හොඳ දෙයක්. දැන් මෙතන බලන්න පොඩ්ඩක්. මෙතන x අගයන් වෙනස් වෙන්නේ x වෙනස් වෙන්නේ ඍණ 2 ඉඳන් 4 වෙනකම්. හරි. ඒ කියන්නේ මේ පැත්තට ඍණ 2 ඉඳන් 4 වෙනකම් යන්න ඕනේ. හරි. එතකොට එතන තියෙනවා කොච්චරද? 6ක් තියෙනවා ඔක්කොම නේ. 6ක් තියෙනවා. මේ පැත්තට y අගයන් ගත්තොත් අඩු මගේ මොකක්ද? ඍණ 4 වැඩි මගේ ධන 5. එතකොට ඍණ 4 ඉඳන් 5ට යනවා. හරි. එතන අවම වශයෙන් කොටු 9ක් තියෙන්න ඕනේ. එතකොට එහෙම සෙට් වෙන විදිහට x අක්ෂය y අක්ෂය අඳින්න. හරි. මේ ප්‍රස්ථාර කුලේදී මම මෙන්න මේ කොනට ගත්තොත් බෑ. x අක්ෂය y අක්ෂය. හරි. මේ පැත්තේ ඍණ දෙකක් තියෙනවානේ. ඒකින්ද පොඩ්ඩක් මැදට වෙන්න ලස්සනට ගන්න එකම දේ තියෙන්නේ මේ පැත්තේ 5ක් ලකුණු කරන්න පුළුවන් වෙනවා. මේ පැත්තේ 4ක් ලකුණු කරන්න පුළුවන් වෙනවා. මේ පැත්තේ 2ක්, මේ පැත්තේ 4ක්. ඒ එන විදිහට අඳින්න ලස්සනට. හරි. මම මෙතන ඇඳලා තියෙනවා මේකේ තියෙන ප්‍රස්ථාරයක්. ඒතර මම ලකුණු කරන්න පුළුවන් අපිට අගයන් ටික නේ. ඍණ 2 ඍණ 4 වෙන පොඩි දේවල් නේ ටක් ගාලා ලකුණු කරමු. ඍණ 1 ධන 1 බිංදුව 4. එතන ලක්ෂ 3ක් ආවා. ඊට පස්සේ 1 5 ඊළඟට තියෙන 2 4 අපි හොයපු එකනේ. හොයපු පොයින්ට් එක. දැන් ඒක මාක් කරලා බලන්න පොඩ හරියද කියලා. මේ පැටර්න් එක හරියට යනවද කියලා. ඊට පස්සේ 3 1
4 ඍණ 4. හරිනේ. ලක්ෂ ටික හරි පැටර්න් එක යනවනේ. දැන් මේ ලක්ෂය වෙන කොහේ හරි තිබ්බනම් එහෙනම් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න තිබ්බා. දැන් මෙහෙම ගිහිල්ලා මේක මෙහෙ තිබිලා ආයි මෙහෙම ගියා නම් ඒක නවා වැරදි සුළු කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් එහෙනම් වක්‍රය අඳින්න. මේ ආකාරයට එනවා නේ වක්‍රය. වක්‍රය අඳින්න බලන්න. හරිතර ඔය විදියට එනවා. ඒ ලක්ෂ ටික ලකුණු කරගන්න පුළුවන් නේ. ලක්ෂ ලකුණු කරාට පස්සේ වක්‍රය අඳින්න පුළුවන් නේ. ඊට පස්සේ හරිම ලේසි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. ඒ ටික අපි කලින් කතා කරා වගේ ලේසියෙන්ම කරන්න පුළුවන් නේ. ශ්‍රිතේ අඩුවන එක්සී අගේ ප්‍රාන්තරය කොහොමද ගන්නෙ? ප්‍රශ්න ටික බලමු දැන්. අනේ ප්‍රාන්තරය බලන්න පොඩ්ඩක්. y තමයි දීලා දෙන්නේ y. 1 ඉඳන් 4 වෙනකන් නේ. ඒතර y 1 වෙන්නේ කොහොමද? කොයි වෙලාවටද? ඒක බලන්න හරි. ඒ කොටසට කලින් මම හිතනවා ඊළඟ කොටස අපි පොඩ්ඩක් පටන් ගත්තොත් හොඳයි කියලා මේ කැලලම. දැන් මේ ප්‍රස්තාරයේ සමීකරණය ලියන විදිය මම කියලා දුන්නා. නේද? දැන් මෙතන ලක්ෂය 1,5. එහෙනම් සමීකරණය ලියන්න පුළුවන් නේ. කොහොමද ලියන්නේ? y සමානයි x ඍණ වර්ගය ධන හරි. කොහොමද එන්නේ? එතකොට මෙතන x අගය මෙතනින් එනවා. මේක. y අගය මෙතනින් එනවා. පහ. ඒක තමයි සමීකරණය. හැබැයි ඒ ලිව්වේ මෙහෙම තියෙන එක. ඒතර මේ අතර දිනන පල්ලයට හරවලා නම් තියෙන ඍණ වෙන්න ඕනේ. ඒතර මෙතන ඍණ එකක් දාන්න ඕනේ. හරිනේ. ඒක තමයි සමීකරණය. සමහර අය ඕය සමීකරණෙම ලියනවා මේ ආකාරයට. ඒකත් හරි. මේ සමීකරණේ කෙනෙක්ට ලියන්න පුළුවන් මෙහෙම. මෙතන කෑලි දෙකක් නේ තියෙන්නේ. ඒකයි මම අර කඩිරියේම අඳින්නේ හැමතිස්සෙම. ඒක මාරු කරලා ලියන්න පුළුවන් නේද? දැන් 4 ධන 5 ලියන්න පුළුවන් 5 ධන 4 කියලා නේ. ඒ වගේ. ඒතර මෙතන මම ධන 5 ඉස්සරහට අරගෙන ඊට පස්සේ මේක ඇහැල්ලා ලියනවා. හරිනේ. එහෙම ලියන්න පුළුවන් නේ. අන්න ඔහොම ලියන්නත් පුළුවන්. සමහරවිට අපි මෙහෙම ලියනවා. ඊට පස්සේ සමහරවිට දැන් මේ එක්සෑම් එකේ මේකේ අහලා තියෙන්නේ මේ දෙන්න මාරු කරන්නත් පුළුවන්. ඉතින් ඒවා ඉතින් එච්චරම වොරි වෙන්න එපා ඒ දේවල් ගැන. මේ දෙන්නව මාරු කරන්නත් පුළුවන් ඕනනම්. ඉතින් මම මෙතන උත්තරය අහලා තියෙන මේ ෆෝම් එකකින්. ඒකයි මම එහෙම කරන්නේ නේ. b ඍණ a ඍණ x වර්ගය. ඒක ගැන වොරි වෙන්න එපා. මම හිතනවා මේ විදිහට තමයි අපි ගොඩක් වෙලාවට තියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට අහලා තිබ්බනම් දැන් හිතන්නකො මෙහෙම අහලා තිබුණා. y සමානයි b ඍණ x ඍණ a වර්ගයේ ආකාරයට ප්‍රකාශ කරන්න කිව්වනම් මේ විදිහට තිබ්බම හරි. දැන් අහලා තියෙන්නේ කොහොමද? b ඍණ a ඍණ x වර්ගය. ඒකින්ද අපි අර දෙන්නව මාරු කරන්න ඕනේ. ඉතින් ඒක ඉතින් පොඩි දෙයක් නේ. ඒක ගැන බොරි වෙන්න එපා. ඒකට 5 ඍණ 1 ඍණ x වර්ගය කියලා. මොකද වර්ගයක් ඇතුලේදී මාරු කරන්න පුළුවන් දැන්. 3 ඍණ 1 වර්ගයම තමයි 1 ඍණ 3 වර්ගය වෙන්නේ. එහෙම මාරු කරන්න පුළුවන් නේ. වර්ගයක් තියෙද්දි. මොකද 2 වර්ගයයි ඍණ 2 වර්ගයයි සමානයි. දෙකම 4යි ඒකයි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ මෙහෙම එනවා. අර අදහස ගත්තා නම් ඇති. කියන උපරිම ලක්ෂයක් හරි අවම ලක්ෂයක් හරි තියෙද්දි අපිට සමීකරණ ලියන්න පුළුවන් නම් එච්චරයි. ඒතර මේ වෙලාවේ A අගයයි B අගයයි ලියන්න. B අගය 5යි A අගය 1යි. ඒ ඇති. හරිනේ. දැන් ඔකම අනිත් පැත්ත හරවලා දුන්නා නම්
මෙහෙම තිබ්බනම් ලියන්න පුළුවන් නේ සමීකරණෙත්. ඒතර ධන x ඍණ 1 වර්ගය ධන 5 මෙතන ඒතර 1 ධන 1 තියෙනවා. ඊට පස්සේ අර පළවෙනි කොටස y එකත් 4ත් අතර ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන x අගයේ ප්‍රාන්තරය ලියන්න. මේ පොඩ්ඩක් ඒක තේරුම් ගන්න බලන්න. මොකද්ද මේ කියන්නේ කියලා. y අගය දැන් x අගය නෙවෙයි දීලා තියෙන y අගය. y අගය 1 වෙන්නේ කොහෙද? ඒ උස. එහෙනම් මෙතන අහන්නේ උස ශ්‍රිතයේ උස එකත් 4ත් අතර තියෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒ තමයි මේ අහන්නේ. ඒත් 1 වෙනවා මෙතනදීනේ. උස 1 වෙන්නේ කොතනදීද? මෙතනදී 1 වෙනවා. ආයි මෙතනදී වෙනවා. කොතනද ආයි උස 1 වෙන්නේ මෙතනදී. 3. ඒතර මේ ප්‍රාන්තරයේ උස මේ තැන් දෙකේදී 1 වෙනවා. ආයි 4 වෙනවා මේ තැන්දී. ඒතර එක උස එකත් 4ත් අතර යන්නේ කොයි ටිකේද? 1 උස බලන්න. දැන් මෙතන ඉඳන් මෙතනටනේ. ඒතර මේ ටිකේදී මේ ටිකේ යද්දී එකත් 4ත් අතර තමයි තියෙන්නේ. ආයි මේ ටිකෙත් එහෙමයි. එකත් 4ත් අතර තියෙන්නේ. ඒතකොට ශ්‍රිතය වැඩි වෙන්නේ කොහෙදීද අඩු වෙන්නේ කොහෙදීද? හරි. හැමදෙස්සම අපි මේ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ ලක්ෂරික ලකුණු වල මෙතන P Q R S කියලා. දැන් P වල ඉඳන් Q වලට යද්දි මොකද වෙන්නේ කියන්නකෝ? P ඉඳන් Qට. යද්දි ඔය කන්දක් නැගගෙන යන්නේ නේ. කන්දක් නැගගෙන යන්නේ. මෙහෙමනේ යන්නේ. මේ පැත්තට යන්නේ. එතකොට පොදෙනේ ශ්‍රිතය වැඩි වෙනවානේ. y අගේ වැඩි වෙනවා. fx වැඩි වෙනවා. ආයි r වල ඉඳන් s ට ගත්තොත් ශ්‍රිතය වැඩි වෙනවා අනිත් එක ධන. ඒ කොහොමත් අපිට පේනවනේ ධන කියලා. මේ ඔක්කොම වෙන්නේ ධන තමයි. මොකද ඔක්කොම තියෙන්නේ x අක්ෂයෙන් උඩ. හරි. මේක තමයි ධන. ඊට r ඉඳන් s ට ගත්තොත් එතන මොකද වෙන්නේ? පල්ලෙහාට යන්නේ. පල්ලමක් වගේනේ. ඒතර ශ්‍රිතය අඩු වෙනවා. y අඩු වෙනවා. අඩු වෙගෙන යන්නේ. පල්ලෙහාට යන්නේ. fx උත් අඩු වෙනවා. කොහොම එකම දේ. උසත් අඩු වෙනවා නේ එන්න එන්න. දැන් මම අහලා තියෙන්නේ මොකද්ද? 1-4 ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන එක්සියාගේ. ශ්‍රිතය අඩු වෙන්නේ කොහෙදද? ශ්‍රිතය අඩු වෙනවා කියන්නේ ශ්‍රිතය එහෙම පල්ලෙහාට යනවා කියන එකනේ. මේ ශ්‍රිතය අඩු වේ. ශ්‍රිතය අඩු වෙන්නේ R ඉඳන් S වලට. R ඉඳන් S වලට එක්සියාගේ ප්‍රාන්තරය. R වලදී x අගය 2යි S වලදී 3යි. කියන්නේ 2 සිට 3 දක්වා ශ්‍රිතය අඩු වෙනවා. හරි. x සමානයි 2 සිට x සමානයි 3 දක්වා. ශ්‍රිතය අඩුවේ මෙහෙම ලියන්න පුළුවන්. ඕනම් මෙහෙම ලියන්නත් පුළුවන්. මෙහෙම ලියනවා ලස්සනයි තමයි. නෝම ලියන්න. ඊට ශ්‍රිතය වැඩි වෙන්නේ කොහෙද කියලා අහුවොත් ඒ ප්‍රාන්තරය තුර x සමානයි ඍණ 1 ඉඳන් බිඳු වෙනකම්. එතන ඉඳන් මෙතනට. හරිනේ මෙහෙමනේ වැඩි වෙන්නේ මෙතන මේ ටිකනේ. හරි. ඒකට උත්තරය අපි ගත්තානේ. x සමානයි ඍණ 1 සිට x සමානයි x සමානයි කියන 2 සිටනේ 2 සිට 3 දක්වා. x සමානයි 3 දක්වා. ඊළඟ කොටසත් කරා අන්තිමේ කියන්නේ අන්තිමේ කියන්නේ වර්ග සමීකරණේ ධන මූලයේ අගය. දැන් මේ ප්‍රස්තාරේ නම මොකක්ද?
ප්‍රශ්නේ දීලා තියෙන විදිහට බලුවොත් මේ තියෙන ප්‍රස්ථාරේ නම y සමානයි මේ. ඒ ප්‍රස්ථාරේ තමයි අපි යන්නේ. හරිනේ? ඒ ප්‍රස්ථාරේ තමයි යන්නේ. ඊට පස්සේ අහනවා ඒ ප්‍රස්ථාරේ බිඳුව වෙන්නේ කොහෙදද කියලා. හරි. ඒතර අපි සරල විදියට ලියුවොත් සරල විදියට කිව්වොත් අහන්නේ එකම දේ නෙමෙයි. දැක්කද? y සමානයි බිඳුව තමයි මේ තියෙන්නේ. හරි. ඒතර y සමානයි බිඳුව වන වෙන විදියට x අගයන් අහන්නේ. හරි. y සමානයි බිඳුව. ඒ කියන්නේ උස බිඳුව වෙන x අගයන් අහන්නේ. දැන් එතකොට පුළුවන් ප්‍රස්ථාරේ බලන්න. ඒතර මූල කියන්නේ මෙතන හොඳට මතක ගන්න. මූල කියන්නේ x අගය කියන එක. මූලයේ අගය කියන්නේ x අගය. ඒතර y බිඳුව වෙන විදියට x අගය ඕනේ. උස බිඳුව වෙනවා. උස බිඳුව වෙන්නේ කොහෙද? මේ තැන් දෙකේදීනේ. මෙතනදී බිඳුවයි ආයි මෙතනදී බිඳුවයි. ඒතර මේ අගය සාමාන්‍ය අර හරියටම අර හොඳ ග්‍රිඩ් එක ඇඳුවොත් ඔයගොල්ලෝ ප්‍රස්ථාර කුලයක ඇඳුවොත් අර පොඩි කොටුක් තියෙනවනේ ඒ වලින් හරියටම බලලා කියන්න පුළුවන්. ඍණ 1 ගාණක් එන්නේ. මම මෙතන කියන්නන්නේ ඍණ 1.2යි හරි ඔය වගේ කියලා. ආයි මෙතන අගයක් එනවා ධන අගයක්. ඒතර බලන්න ඕනේ මේ අගයන් දෙක මොනවද කියලා. ඒතර හරි ප්‍රස්ථාර කුලයක ඇඳලා තිබ්බනම් මෙතන පේනවා 3.2යි කියලා. හරි. එතන හරියට පේනවා. මෙතන ඍණ 1.2 බලන්න පොඩ්ඩක් හරියට ප්‍රස්ථාර කුලේ පොඩි කොටු වලින් දැන් මේ හිතන්නකෝ 3 ඉඳන් 4 වෙනකන් එහෙම ඉරි කෑලි 5ක් ඇති. හරි. එතකොට මේ කැපෙන්නේ මේ පළවෙනි ඉරි කෑල්ලෙන්. ඒ කියන්නේ ඇත්තට මෙතන 3.2යි නේ. ඒක එකක්නේ කෑලි 5කට බෙදිලා තියෙන්නේ. එතකොට 0.2යි එක කෑල්ලක්. 3.2 කියලා එනවා. ඒතර ඒ තියෙන්නේ ධන මූලය. ඍණ මූලය තමයි මේ තියෙන්නේ. ඍණ 1.2. ඒතර අපෙන් අහන්නේ ධන මූලයේ යකය. ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න කියලා. ඒක තමයි 3.2යි. ඒක ප්‍රස්ථාරයෙන් ගත්තේ. හරි ඍණ මූලය අහුවනම් එතන ඍණ 1.2ක් එන්නේ. ඊට පස්සේ කියන මූල පහ සඳහා අගයක් ලබා ගන්න. බලමු මූල පහ සඳහා අගයක් ලබා ගන්න ඊළඟට.